කවුරු හරි කෙනෙක් අමාරුවෙන් පිනක් කරගත්තොත්, ධනක් දුන්නොත්, බණක් ඇහුවොත්, ආන් ඒ ටික කරදර තියෙද්දීම බණ ඇහුවොත්, කරදර තියෙද්දීම පින් කළොත් ඒ ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පින් කරන එක ගොඩක් හොඳ එකක්. පින් කරන එක ගොඩාක් හොඳයි. කවදාවත් පින් කරන අයට වරදින්නේ නැහැ කියලා මතක තියාගන්න. පින් කරන අයට වරදින්නේ නැහැ කියලා මතක තියාගන්න. පින් කරන අයට කවදාවත් වරදින්නේ නැහැ. වරදිනවා නම් පින් කරන්න හොඳ නැහැ. පින් පින් කරලා වරදිනවා නම් කවදාවත් ඒවා කරන්න හොඳ නැහැ. පින් කරලා කාටවත් වරදින්නේ නැහැ. පොඩියට පිනක් කළත් වරදින්නේ නැහැ. ලොකුවට පිනක් කළත් වරදින්නේ නැහැ. දුකසේ කළත් පිනක් නම් කරන්නේ වරදින්නේ නැහැ. පින් කරලා වරදිනවා නම් ඒ පිනෙන් අයහපතක් වෙනවා නම් කවදාවත් අපේ බුදුරජාණන් වහන්සේ මහණෙනි පින් කරන්න කියලා කියන්නේ පින්වත්නි පින් කරන්න කියලා කියන්නේ. පින් කරොත් කවදාවත් වරදක් වෙන්නේ නැහැ. පින් කරොත් ඒකාන්තයෙන්ම යහපතක්මයි වෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාන්සේ වදාලා පින්වත්නි පුළුවන් තරම් පින් කරගන්න. පුළුවන් තරම් පින් කරගන්න. පින් කරන අයට වරදින්නේ නැහැ. ඒ වගේම තමයි බුද්ධ ශාසනයක පින් කළොත් මේ සංසාරේ බලද්දි මිනිස්සු ගොඩාක් පින් කරනවා. බුද්ධ ශාසනයක පින් කරන්න ලැබෙන්නේ කලාතුරකින්. පින් කරන මිනිස්සු අතර බුද්ධ ශාසනයක පින් කළොත් එහෙම බුද්ධ ශාසනයක කරන පින ඒකාන්තයෙන් බලවත් වෙලා විපාක දෙනවා. ඒ නිසා පින් කරන්න ඕන. බුද්ධ ශාසනයේ ලැබිච්ච වෙලාවේ තව පින් කරන්න ඕන. බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ දෙපාරක් හිතන්න නැතුව තව කරන්න ඕන. බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ තමන්ගේ පවුල් වල ප්‍රශ්න ගැන හිතන්න නැතුව තව පින් කරන්න ඕන. කරදර ගැන හිතන්න නැතුව තව පින් කරන්න ඕන. බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ පින් කරන කෙනාට වරදින්නේ නැහැ. පින් කරන කෙනෙක්ට බුද්ධ ශාසනෙත් හම්බෙලා පින්වත්නි සත්පුරුෂ ඇසුර ලැබෙනවා කියන එක දුර්ලභයි. සත්පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. කෙනෙක්ට බුද්ධ ශාසනෙත් හම්බෙලා පිනටත් හිත පැහැදිලා පරම සත්පුරුෂයොත් මොන ගැවුනොත් එහෙම එයාලා නම් අනිවාර්යෙන් පින් කරන්න ඕන. එයාලා නිකන් ඉඳලා බෑ. එයාලා සත්පුරුෂය ඇසුර ගොඩාක් පින් කරන්න ඕන. ගොඩාක් කුසල් වඩන්න ඕන. ගොඩාක් යහපතේ හැසිරෙන්න ඕන. හේතුව සියලු කරුණු එකතු වෙලා ඉවරයි. සියලු දේවල් මුණ ගැහිලා ඉවරයි. ආයේ අවස්ථාවක් අනාගතේ ලැබෙයි කියලා හිතන්න එපා. අනාගතේ අපිට පහසුවක් හැදෙයි කියලා හිතන්න එපා. මේ තමයි අපිට ලැබිලා තියෙන අවසාන පහසුව කියලා හිතන්න. මේ තමයි අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාව කියලා හිතන්න. මේ තමයි අපිට කුසල් වඩන්න ලැබිලා තියෙන අවසාන වෙලාව. පින් කරන අයට වරදින්නේ නැහැ. බුද්ධ ශාසනයක පින් කරන අයට කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම බුද්ධ ශාසනයක පින් කරපු අයට සත්පුරුෂයෝ ඇසුරේ පින් කරපු අයට කවදාවත්ම වරදින්නේ නැහැමයි. ඒ මිනිස්සු නිදාගෙන ඉඳලා පිපිතියා වගේ මරණින් මත්තේ සුගතියේ යනවාමයි. ඒ මිනිස්සුන්ට සුගතියට පාර හැදෙනවාමයි. පින් කරන අයට වරදින්නේ නැහැ. බුද්ධ ශාසනයේ පින් කරන අයට වරදින්නෙත් නැහැ. සත්පුරුෂයෝ ඇසුරේ පින් කරන අයට කවදාවත්ම වරදින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි පින් කරන්නේ අපි සත්පුරුෂයෝ වෙන්න. පින් කරන්නේ අපි ගුණයක් පුරුදු කරගන්න. පින් කරන්නේ අපි අමා මහ නිවන දිහා බලාගෙන. ඒ නිසා ඒ ඇත්තන්ට වරදින්නේ නැහැ.